SL සිනමැක්ස් නාලිකාවට පැමිණි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් ඔන්න අද මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ තිරගත වූ ඔඩේලා 2 දෙමළ චිත්‍රපටියක්. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඕගොල්ලොන්ට මතක් කරනවා. මෙම කතාව ගැන කෙටියෙන් කිව්වොත් එක්තරා ගම්මානයක හිටපු පුද්ගලයෙක් මිය ගියාට පස්සේ එයාගේ ආත්මය මේ ගමේ මිනිස්සු බන්ධනය කිරීමත් සමග මේකට පරිගැනීමක් වශයෙන් මේ හොල්මන් මේ ගමේ මිනිස්සු හැමෝගෙම පරිගැනීමක් වටා ගොඩනැගී ඇති මේ කතාව අපිත් එක්ක අවසාන තප්පරේ වෙනකන් නරඹන්න එකතු වෙන්න කියලාත් ඕගොල්ලොන්ට මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ කතාව පැත්තට යමු. කතාව ආරම්භයේදීම අපිට පේනනවා පාසල් යන පොඩි ගෑනු ළමෙක් බෙල්ල කපලා මරපු කෙනෙකුගේ බෙල්ලත් අරගෙන පොලිසිය ලොක්ක ළඟට එනවා. මේකට හේතුව මොකක්ද කියලා ඕගොල්ලොන්ට දැනගන්න නම් මේ කතාව අවසානයේ වෙනකන් නරඹන්න වෙනවා. ඊළඟට අපිට පේනනවා තිරුපතිගේ මරණ පරීක්ෂණය සිදු කරනවා. ඉතින් තිරුපති මරලා තියෙන්නේ එයාගේ බිරිඳ වන රාධයි. මේකට හේතු වෙලා තියෙන්නේ තිරුපති අලුතෙන් විවාහ වුණ මනමාලියන්ව මංගල රාත්‍රියේදී පැහැරගෙන ඇවිත් මේ කට්ටියව දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඔන්න මේ දේවල් රාධ දැනගත්තු නිසා තමයි රාධ ගමේ මිනිස්සුන්ව බේරගන්න ඕන නිසා තිරුපතිව මරලා දාලා තියෙන්නේ. හැබැයි තිරුපතිගේ මිනිහ පවුලේ අය ගමට අරගෙන ගියත් තිරුපතිගේ මිනිහට අවසන් ගෞරව දක්වන්න නම් මේ ගමේ කවුරුත් එන්නේ නැහැ. ඊළඟට ගමේ හැමෝම රැස් වෙලා තීරණය කරනවා තිරුපති ජීවත් වෙන කාලයේදී මේ ගමේ හිටපු කිසිම ගෑනු කෙනෙකුට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැති නිසා දැන් තිරුපති මිය ගියාට පස්සේ එයාගේ ආත්මයට සැනසීමක් දෙන්න හොඳ නැති නිසා තිරුපතිගේ ආත්මය බන්ධනය කරලා භූමදාන දඬුවම දෙන්න මේ ගමේ ඉන්න පූජකයා ලවා සිදු කරන්න ගමේ මිනිස්සු තීරණය කරනවා. ඊළඟට තිරුපතිගේ මිනිහ උස්සන්ටවත් කවුරුත් නැති නිසා තිරුපතිගේ මල්ලි හා තවත් යාළුවෙක් තමයි මේ මිනිහ අරගෙන එන්නේ. ඊළඟට ගමේ හැමෝම එකතු වෙලා තිරුපතිගේ මිනිහ මේ අයගෙන් අරගෙන තිරුපතිගේ මිනිහට භූමදාන දඩුවම ලබා දීලා මේ මිනිහ වල දානවා. ඔන්න මේ නිසාම තිරුපතිගේ ආත්මය එයාට දැන් මේ ගමේ මිනිස්සු කරපු දෙයට කවදා හරි දවසක එයා පරිගන්නවා කියලාත් මේ වෙලාවේ කියනවා. ඊළඟට හිමාලයේ ඉන්න ඍෂිවරයෙකුට පේනවා දැන් තිරුපතිගේ ආත්මය දරුණු ලෙස මේ ගමේ අයගෙන් පරිගන්න තීරණය කරලා තියෙනවා කියලා. ඒ වගේම දැන් මේ නපුරු ආත්මයෙන් මේ ගමේ මිනිස්සුන්ව බේරගන්න නම් දෙවියන්ගේ වරමක් තියෙන කෙනෙක්ට විතරයි මේ දේ කරන්න පුළුවන් කියලා මේ ඍෂිවරයා කියනවා. ඊළඟට අපිට මේ කතාවේ පෙන්නන්නේ මාස 6කට පසු කාලයක්. ඔන්න දැන් තිරුපති මිය ගියාට පස්සේ මේ ගමේ තියෙන පළවෙනි විවාහය උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට විවාහ වෙන්නේ මයන්නාගේ දුවවන යාමිනී. ඊළඟට අපිට පෙන්නනවා තිරුපතිගේ මිනිහ වල්ලපු තැනින් තිරුපතිගේ ආත්මය හිර කරපු අර පූජකයා යනකොට මෙතන කට්ටියක් බොන ගමන් හිටපු නිසා මේ කට්ටිය පූජකයාටත් බොන්ට කතා කරනවා. ඔන්න මේ නිසාම පූජකයාත් මේ කට්ටියත් එක්ක එකතු වෙලා බොන්ට පටන් ගන්නවා. හැබැයි මෙතන ඉන්න කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම යාමිනීට හුඟක් කැමැත්තෙන් හිටියත් දැන් යාමිනී වෙන කෙනෙකු සමග විවාහ වුණ නිසා දැන් මේ කොල්ලා හොදටම බීලා ඉන්න නිසා එයාගේ දුකට මේ කට්ටියට කියනවා එයා දැන් යාමිනීව දූෂණය කරලා ඒකට තිරුපතිගේ හොල්මන අල්ලනවා කියලා. ඔන්න මේ දේ ඇහුවම නම් පූජකයාට හොදටම කේන්ති ගිහින් මේ කොල්ලටත් බැනලා මෙතනින් යන්න හදනකොට එයාට පොඩි බරක් ආපු නිසාම තිරුපතිගේ වල්ලකට ගිහින් මේ වැඩේ කරලා එනකොට කකුලේ කටුවක් ඇනුණු නිසාම පූජකයා මේ කටුව ගලෙව්වම ලේ බින්දු කිහිපයක් තිරුපතිගේ වල ළඟට වැටෙනවා. ඔන්න මේ නිසාම තිරුපතිගේ හොල්මන මේ බන්ධනයෙන් නිදහස් වෙලා පූජකයාගේ එකට ඇතුල් වෙලා තියෙනවා. ඊළඟට මේ පූජකයා යාමිනීගේ විවාහ උත්සවයට ඇවිත් යාමිනීට මංගල රාත්‍රිය ගත කරන්න කලින් ආශිර්වාදත් කරනවා. හැබැයි දැන් පූජකයාගේ ඇකේ තිරුපතිගේ ආත්මය ඉන්න නිසාම යාමිනී යන දිහත් පූජකයා හොදට බලාගෙන තමයි ඉන්නේ. ඊළඟට යාමිනී එයා බැඳපු කෙනත් එක්ක කාදරේ ඉන්නකොට මේ වෙලාවේ පූජකයා මෙතනට ආව නිසාම මනමාලයා පූජකයාටත් බැනලා එයාට මේ කාමරෙන් එළියට යන්න කිව්වම ඔන්න මේ වෙලාවේ තිරුපතිගේ ආත්මය මේ මනමාලයාටත් පහර දීලා යාමිනීටත් පහර දීලා මරලා දාලා තියෙනවා. ඊළඟට පොලිසිය අය මෙතනට ඇවිත් පරීක්ෂණ සිදු කරලා පූජකයාව අත්අඩංගුවට අරගෙන පොලිසියට අරගෙන ගිහින් මේ පූජකයාට හොදටම පහර දෙනකොට පූජකයා නම් එයා බොනකොට අර කොල්ලෝ ටික කියපු කතාව මතක් වෙලා මේ ගැන පොලිසිය අයව දැනුවත් කරලා මේ කොල්ලෝ තුන්දෙනාවත් පොලිස් අත්අඩංගුවට අරගෙන මේ කට්ටියටත් පහර දීලා මේ ගැන ඇහුවත් මේ කොල්ලෝ ටිකත් මේ දෙයට සම්බන්ධ වෙලා නැහැ. ඊළඟට අපිට පෙන්නනවා අල්ලා බක්ෂ්මන්ව. මේ වෙනකොට මියා මුස්ලිම් පූජකවරයෙක්. මේ වෙලාවේ අල්ලා බක්ෂ්මන් පොඩි ගෑනු ළමයෙක්ව පරීක්ෂා කරලා බලලා එයාට හොල්මන් ආත්මයක් වැහිලා ඉන්න නිසාම මේ ගෑනු ළමයාට ආරක්ෂාවක් කරලා මේ ගෑනු ළමයාගේ දෙමව්පියන්ට කුකුලෙක් දීලා මේ කුකුලව ගමේ මායිමට ගිහිලා දාන්න කියලාත් උපදෙස් දෙනවා. ඔන්න මේ නිසාම මේ දෙමව්පියන් රෑ වෙලා තිරුපති වල්ලපු තැනට
එයාට මේ කුකුලාව මරලා ගිහින් දානවා. මීළඟට අපිට පෙන්නනවා රෑ වෙලා ගෙදර යන ගමන් ඉන්න වෙන්කටීෂ් මෙතනින් යනකොට දකිනවා තිරුපතිගේ හොල්මන අර විසි කරලා දාලා ගියපු කුකුලාව කනවා කියලා. ඔන්න මේ ගැන පහුවදා වෙන්කටීෂ් අල්ලා බක්ස්මන්ව මුණ ගැහිලා එයාට කියනවා. මීළඟට MPTC ඇවිත් අල්ලා බක්ස්මන්ට එයාගේ දුවගේ කසාදයට ආරාධනා කරාම නම් අල්ලා බක්ස්මන් නම් මේ වෙලාවේ MPTCට කියනවා දැම්ම මේ කසාදය සිදු කරන්න එපා කියලා. මොකද අල්ලා බක්ස්මන්ට තේරිලා තියෙනවා යාමිනී මිය ගියේ තිරුපතිගේ හොල්මන නිසා කියලා. හැබැයි MPTC නම් මේ දේ ගැන වැඩිය හිතන්නේ නැතුව එයාගේ දුවගේ විවාහය යොදාගත්තු දවසේම සිදු කරන්න තීරණය කරනවා. මීළඟට අපිට පෙන්නනවා තිරුපතිගේ බයිසිකලේ ගම පුරා කවුරුත් නැතුව ගමන් කරනවා. මීළඟ දවසේ තිරුපතිගේ ගෙදර අය තිරුපති වලලපු තැනට ගිහින් එයා කන්ටාස දේවලුත් ගෙනල්ලා මේ වල්ලකට ගිහිල්ලා තියලා මෙතන තිබුණු ගෙදර තිබුණු බයිසිකලෙත් අරගෙන තිරුපතිගේ මල්ලි ආපහු ගෙදරට යනවා. ඔන්න මේ කට්ටිය ගියාට පස්සේ තිරුපතිගේ හොල්මන මේ දේවල් ඔක්කොම කනවත් අපිට පෙනෙනවා. මීළඟට අපිට පෙන්නනවා MPTCගේ දුවවන ශ්වේතගේ කසාදේ දවසයි. හැබැයි මේ කසාදේට ආව මයන්නා විවාහයට එයා දීපු මුදල පොඩි ගාණක් නිසා මෙතන ප්‍රශ්නයකුත් ඇති කරගෙන තමා අවසානයේදී යන්නේ. මීළඟට මයන්නා රෑ වෙලා ටැට්ටරින් හොද්දටම බීලා එනකොට එයාගේ තිරුපතිගේ වල්ලගදී කැලේට යන්න ඕන වුණ නිසාම තිරුපතිගේ වල්ලකට ගිහින් මයන්නා එයාගේ වැඩේ කරලා තිරුපතිගේ වල්ලගදී එයා කියනවා අද MPTCගේ දුවගේ විවාහයේ පළවෙනි රාත්‍රිය කියලා. ඒ වගේ මේ වෙලාවේදී මයන්නා තිරුපතිට කියනවා එයාගේ දුවට දුන්නට වඩා වැඩි දඩුවමක් ශ්වේතට දෙන්න ඕනි කියලා. මීළඟට මයන්නා තිරුපතිගේ වල්ලගෙන් එන්න හදනකොටම එයාගේ කකුල තුවාල වෙලා ලේ බින්දු කිහිපයක් තිරුපතිගේ වලට වැටුණු නිසාම මේ වෙලාවේ තිරුපතිගේ ආත්මය මයන්නාගේ ඇඟට වැහෙනවා. මීළඟට තිරුපතිගේ ආත්මය ටැට්ටරේ එළවගෙන ආපු කොල්ලවත් බිම දාලා මේ ටැට්ටරේම ශ්වේතගේ ගෙදරට ආවත් තිරුපතිගේ හොල්මනට ශ්වේතා මේ ගෙදර නෑ කියලා දැනගෙන ශ්වේතා මංගල රාත්‍රිය ගත කරන්නට යන්නේ බඩයිරුගු ගොවිපලක කියලා දැනගෙන මීළඟට තිරුපතිගේ හොල්මන මෙතනට ගිහින් මනමාලයා වගේම ශ්වේතවත් මරලා දානවා. ඔන්න මේ ගැන දැනගත්තම පොලිසිය වගේම ශ්වේතගේ දෙමව්පියනුත් මෙතනට ආවම නම් ශ්වේතගේ දෙමව්පියන්ට මේ සිදුවෙලා තියෙන දේට හුඟක් දුක හිතෙනවා. මීළඟට භාරවීට ශිව දෙවියන්ගේ ගාථාව කෝටියක් කියන්ට තව පොඩි ගාණක් අඩු කියලා හිමාලයේ ඉන්න පූජකයා දැනගෙන එයාගේ ගෝලීන්ට කියනවා භාරවී මේ දේ සම්පූර්ණ කරාම එයාට ශිව දෙවියන්ගේ විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා කියලා. මීළඟට ශ්වේතගේ මරණයට පොලිසිය වගේම ගමේ අයත් අල්ලගෙන තියෙන්නේ අර පූජකයා වගේම මයන්නාව. ඔන්න මේ වෙලාවේ මෙතනට එන අල්ලා බක්ස්මන් නම් වෙන්කටීෂ්ගේ උදව්වත් ඇතිව ගමේ හැමෝටම CCTV දර්ශන උපයෝගී කරගෙන කියනවා මේ හැමදේම සිදු කරේ තිරුපතිගේ ආත්මය කියලා. ඔන්න මේ වෙලාවේ මෙතනට ASP ආවත් එයා නම් අල්ලා බක්ස්මන් කියන විදිහට තිරුපතිගේ ආත්මය මේ දේ කරා කියලා පිළිගන්න කැමති නැහැ. මොකද මේ ASP හොල්මන් විශ්වාස කරන පුද්ගලයෙක් නෙමෙයි නිසා. හැබැයි දැන් මේ දේ කරේ තිරුපතිගේ ආත්මය කියලා ගමේ හැමෝම පිළිගන්න නිසාම මේ පොලිසිය ලොක්කා ගමේ හැමෝටම කියනවා එයා තිරුපතිගේ සොහන ළඟ රෑ එළි වෙනකම් ඉන්නම් කියලා. එතකොට මේ ගමේ හැමෝගම හිතවල තියෙන තිරුපතිගේ ආත්මය මේ දේ කරා කියන දේ නැති වෙයි කියලා. මීළඟට පොලිසිය ලොක්කා තිරුපතිගේ සොහන ළඟට ගිහින් පොලිසිය නිලධාරීනොත් මෙතනින් පිටත් කරනවා. උදේ ආපහු එනකොට එයාට තේ එකකුත් අරගෙන එන්න කියලා. මීළඟට පහුවදා පොලිසියයි තේ එක අරගෙන ආවම තමයි මේ කට්ටිය දකින්නේ ඒගොල්ලොන්ගේ ලොක්කා මිය ගිහිල්ලා කියලා. ඔන්න මේ දේත් එක්ක මේ ගමේ හැමෝම ආපහු තිරුපතිගේ හොල්මනට බයෙන් තමා ජීවත් වෙන්නේ. ඔන්න මේ නිසාම ගමේ හැමෝම තිරුපතිව මැරපු එයාගේ බිරිඳ වෙන රාධව බන්ධනාගාරයට ගිහින් හමු වෙලා මේ විස්තර කිව්වම රාධනම් කියන්නේ දැන් ඒගොල්ලොන්ගේ ගම බේරගන්න පුළුවන්නේ එයාගේ අක්කා වෙන භාරවීට විතරයි කියලා. ඉතින් භාරවී පොඩි කාලෙන් මේ ගමෙන් පැනලා ගියා කියලා මේ ගමේ කට්ටිය දැනගත්තත් භාරවී පොඩි කාලේ ඉඳන්ම එයාගේ ආච්චිත් එක්ක හින්දු දහමට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. මෙහෙම කාලය ගත වෙනකොට භාරවී එක පූජකවරයෙකුගෙන් දැනගෙන තියෙනවා ගෑනු ළමයෙකු කන්‍යාභාවය ආරක්ෂා කරගෙන ශිව පංචාස්මක මන්ත්‍රය කෝටි 100 වතාවක් ජප කරොත් එයාට ශිව දෙවියන්ගේ විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා කියලා. ඔන්න මේ දේත් එක්ක තමයි භාරවී මේ ගෙදරින් ගිහිල්ලා නාගසාදු කෙනෙක් වෙලා තියෙන්නේ. ඔන්න දැන් රාධා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් භාරවීට විතරයි කියපු නිසාම මේ ගමේ හැමෝම මීළඟට භාරවීව හමුවෙන්ට යනකොට මේ වෙලාවේ භාරවී හරක් හොරකම් කරපු පිරිසකට පහර දෙමින් තමයි එන්නේ. මීළඟට භාරවී මේ කට්ටියට පහර දීලා ඉවර වුණාම ගමේ හැමෝම භාරවීට කතා කරලා ඒගොල්ලොන්ගේ ගමට දැන් වෙලා තියෙන මේ ප්‍රශ්නය ගැන භාරවීව දැනුවත් කරලා ඒගොල්ලන්ට උදව් කරන්න කීවත් භාරවී නම් ආපහු ගමට එන්න වැඩි
වැඩි කැමැත්තක් නැහැ. හැබැයි මේ ගමේ අය දිගින් දිගටම ඉල්ලීම් කරපු නිසාම අවසානයේදී බාරවී තීරණය කරනවා මේ ගමට එන්න. මීළඟට බාරවී ගමට ඇවිත් එයාගේ පරණ ගෙදරටත් ගිහින් ආච්චිගේ ෆොටෝ එකක් ළඟට ගිහින් ආච්චිගෙන් ආශිර්වාදත් අරගෙන තිරුපතිගේ ආත්මය ගමේ හැමෝටම කරලා තියෙන දේවලුත් දැනගෙන තිරුපති වලලපු තැනට ආවම නම් තිරුපතිගේ ආත්මය මේ වෙලාවේ හොඳටම කලබල වෙනවා. මීළඟට බාරවී එයාගේ මන්ත්‍ර බලයෙන් තිරුපතිගේ ආත්මය බන්ධනය කරලා ගමේ හැමෝටම උපදෙස් දෙනවා. සති දෙකක් යනකම් මෙතනට කාගේවත් හෙවණැල්ලක්වත් වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරන්න කියලා. මොකද බාරවී දැන් කරපු බන්ධනය තිරුපතිගේ සොහන ළඟට කවුරු හරි ආවොත් මේ බන්ධනය නැති වෙලා ආපහු තිරුපතිගේ ආත්මය කාටවත් නවත්තන්න බැරි තරම් ශක්තිමත් වෙනවා කියලා. මීළඟට ගමේ අයගේ ඉල්ලීම නිසාම තිරුපතිගේ ආත්මය මේ ගමෙන් නිදහස් වෙලා යනකම් බාරවීට මේ සති දෙක ගමේ ඉන්න කියපු නිසාම බාරවිත් මේ දෙයට එකඟ වෙලා එයා මේ ගමේ තියෙන කෝවිලේ නතර වෙනවා. මීළඟට අපිට පෙන්නනවා මේ ගමේ සිදු අద్භූත මරණ ගැන වාර්තාවක් සකස් කරන්න එක්තරා නාලිකාවක කට්ටියක් මේ ගමට ඇවිත් ඉන්නවා. ඉතින් මේ අය ඩ්‍රෝන් එකකින් මේ ගම පරීක්ෂා කරනකොට මේ කට්ටිය දකිනවා තිරුපතිගේ මිනිවල. ඔන්න මේ නිසාම මේ කට්ටිය තිරුපතිගේ මිනිවල ළඟට ඩ්‍රෝන් එක යවුවම මේ වෙලාවේ තිරුපතිගේ මිනිවල උඩට මේ ඩ්‍රෝන් එක කඩාගෙන වැටෙනවා. ඔන්න දැන් මේ ඩ්‍රෝන් එක ගන්න සත්‍යයා මෙතනට ගියත් දැන් මේ මිනිවල ආරක්ෂා කරන්න ගමේ කෙනෙක් ඉන්න නිසාම සත්‍යයට මේ වෙලාවේ ඩ්‍රෝන් එක ගන්න බැරි වෙනවා. මීළඟට රැ වෙලා සත්‍යයා මේ ඩ්‍රෝන් එක ගන්නට එනකොට සත්‍යයාගේ ඇගේ කටුකම්බියකුත් ඇනිලා තුවාල වුණ නිසාම සත්‍යයා ඩ්‍රෝන් එක ගන්න වෙලාවේ ලේ බින්දු කිහිපයක් තිරුපතිගේ මිනිවලට වැටුණු නිසාම මේ වෙලාවේ තිරුපතිගේ ආත්මය ආපහු නිදහස් වෙනවා. හැබැයි මේ ගැන බාරවී දැනගන්නවා. මීළඟට බාරවී නාන ගමන් ඉන්නකොට මෙතනට තිරුපතිගේ ආත්මය ආවත් තිරුපතිගේ ආත්මයට මේ කෝවිල ඇතුළට එන්න නම් මෙතන ඉන්න නාගයෙක් ඉඩ දෙන්නේ නැහැ. මේ නිසාම තිරුපති ආපහු එයාගේ සොහන ළඟට එනකොනුත් මේ නයා තිරුපතිගේ පස්සෙන් එනවා. මීළඟට බාරවී මෙතනට ඇවිත් තිරුපතිගේ ආත්මයට කියනවා ආපහු මේ වලෙන් දවස් 14 යනකම් එළියට ආවොත් එයා තිරුපතිගේ ආත්මය විනාශ කරලා දානවා කියලා. ඔන්න මේ නිසාම තිරුපතිගේ ආත්මය මේ දේවල් වලට මේ කට්ටිය හැමෝටම වන්දි ගෙවන්න වෙයි කියලා මෙතනින් යන්ට යනවා. මීළඟට අපිට පේන්නනවා දවස් 14කට පසු කාලේ. මේ වෙලාවේ රාදා හිරෙන් නිදහස් වෙලා ආපහු ගමට එනවා. මීළඟට ගමේ හැමෝම අද තිරුපතිගේ හොල්මන මේ ගමෙන් නිදහස් වෙලා යන නිසාම ගමේ හැමෝම තීරණය කරනවා මේ පාර පෙද්දපට්ටම් උත්සවේ ජයටම පවත්වන්න. ඔන්න මේ වෙලාවේ පූජකයාගේ අතේ තියෙන කොළ කෑල්ල ඉබේටම ගිනි ගන්නවා. ඒ වගේම මේ කෝවිලේ තියෙන ජනල් දොරවලුත් කැඩෙන්න පටන් ගන්නවා. මේ නිසාම බාරවී ඇතුළු කට්ටිය තිරුපතිගේ වල්ලකට ආවම තමයි මේ කට්ටිය දැනගන්නේ තිරුපතිගේ ආත්මය පසුගිය දවස් 14ම ගුප්ත ශාස්ත්‍රය ඉගෙනගෙන දැන් ඔහු ගුප්ත ශාස්ත්‍රයේ පරතරටම ගිහිල්ලා කියලා. මීළඟට තිරුපතිගේ ආත්මය එයාට දැන් ගුප්ත ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් දේවලුත් මේ අයට පෙන්නලා තිරුපතිගේ ආත්මය මේ වෙලාවේ ගමෙන් කොටසක් වෙන් කරනවා. කාටවත් මේ සීමාව එහාට යන්න හිතන්න එපා කියලා. මොකද එහෙම වුණොත් ඒ කට්ටිය විනාශ වෙයි කියලා. හැබැයි මේ දේ අහන්නේ නැතුව මෙතන හිටපු මිනිස්සෙක් එහා පැත්තට ගියපු නිසාම තිරුපතිගේ ආත්මය මේ කෙනාව මරලා දානවා. ඔන්න දැන් බාරවීටත් තිරුපතිගේ ආත්මය මේ වෙනකොට ගොඩක් බලවත් නිසාම එයාව පරාජය කරන්න බෑ කියලා තේරෙනවා. මීළඟට මේ ගමේ මිනිස්සු දුකෙන් කාලය ගත කරනවා අපිට පේන්නනවා. මීළඟට හිමාලයේ ඉන්න අර ශාස්ත්‍රූවරයා එයාගේ ගෝලීන්ට කියනවා දැන් මේ යුද්ධය දිනන්න නම් බාරවීන්ට මේ දේ කරන්න පුළුවන් ශිව දෙවියන්ට තියෙන භක්තියෙන් විතරයි කියලා. මීළඟට බාරවීන් ළඟට මේ ගමේ කට්ටිය පොඩි දරුවෙක්ව ගේනවා. ඒ ළමයාට වලිප්පුව හැදිලා තියෙන නිසා. හැබැයි දැන් මේ දරුවා ඉක්මනට රෝහලට අරගෙන යන්න ඕනේ වුණත් මේ කට්ටියට තිරුපති සීමාවක් මායිම් කරලා තියෙන නිසා මෙතනින් එහාට යන්න බැරුව තමයි ඉන්නේ. ඔන්න මේ නිසාම බාරවී රාදට කියනවා එයාට තිරුපතිගේ වල ළඟට ගිහින් එයාගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න කියලා. එතකොට බාරවී මේ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තිරුපති කරපු බන්ධනේ කඩලා දාන්නම් කියලා. ඔන්න මේ නිසාම රාදා තිරුපතිගේ වල ළඟට ගිහින් තිරුපතිට එයාගේ අතින් උන වැරද්ද කියලා දුක් වෙන ගමන් ඉන්නකොට අපිට පේනවා බාරවී තිරුපතිගේ ආත්මයට ඇහෙන්න ශිව මන්ත්‍රයෙන් මෙතන තියෙන පීකර කියන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේ අර ළමයාවත් අරගෙන ගමේ කට්ටිය මේ සීමාව පසු කරන්ට යනකොටම මේ ප්‍රදේශයේ කරන්ට් එක කපපු නිසාම බාරවී කියමින් හිටපු ශිව මන්ත්‍රෙත් ඇහෙන්නේ නැතිව නතර වුණ නිසාම තිරුපතිට මේ ගමේ කට්ටිය එයා ලකුණු කරපු සීමාවෙන් එහාට යන්න හදනවා කියලා දැනිලා මෙතනින් ගිහින් දැන් මේ ළමයා මෙතනින් අරගෙන යන්න රාදාත් උදව් කරපු නිසාම තිරුපතිගේ ආත්මය මේ පොඩි ළමයාගේ ඇකට ඇතුල් වෙලා රාදවත් මරලා දානවා. එයාට විරුද්ධ වුණ නිසා. ඔන්න මේ ඔළුව තමයි කතාව මුල අපිට පෙන්නුවේ. මේ ගෑනු ළමයා පොලිසියට අරගෙන එනවා. මීළඟට
අපිට පෙන්නනවා භාගවී තිරුපතිගේ ආත්මය ළඟට ගිහින් එයාට කියනවා එයාට දැන් මේ ගමත් එක්ක තියෙන තරහ අතහැරලා දාන්න කියලා. ඔන්න මේ වෙලාවේ තිරුපතිගේ ආත්මේ භාගවී වෙනවා. එයා ශිව දෙවියන්ව අතහැරලා දාලා බයිරවී මෙච්චර කාලයක් ආරක්ෂා කරපු දේත් අතහැරලා දාලා තිරුපතිත් එක්ක යහංගත වුණොත් තිරුපති දැන් මේ ගමත් එක්ක තියෙන වෛරය අතහැරලා දාන්නම් කියලා. ඔන්න දැන් භාගවීට මේ ගම බේරගන්න වෙන කරන්න දෙයක්වත් නැති නිසා භාගවී මේ දෙයට කැමති වුණා. ගමේ අය නම් මේ දෙයට අකමැති වෙලා භාගවීට දැම්ම මේ ගමෙන් පිටත් වෙලා යන්න කීවත් භාගවී නම් ගමේ අය ගැන හිතලා එයාගේ නාගසාදු ඇඳුම ගලවලා සාමාන්‍ය ඇඳුමෙන් සැරසෙනවා. මීළඟට අපිට පේනවා අල්ලා බක්ස්මන් දැන් මේ දේ නතර කරන්න විදිහක් ගැන වෙන්කටීෂ් එක්ක කතා කරමින් තමයි ඉන්නේ. මීළඟට භාගවී ගෙදර ඉන්නකොට වෙන්කටීෂ්ගේ සිරුරට ඇතුල් වෙලා තිරුපතිගේ ආත්මේ භාගවී ළඟට එනවා. මීළඟට තිරුපතිගේ ආත්මේ භාගවීගේ ළඟට ආවම එයා ශිව දෙවියන්ගේ ගාතාවක් කියන නිසාම තිරුපතිට තේරෙනවා අල්ලා බක්ස්මන් දැන් එයාගේ මිනිවල හාරන්නේ මොකක් හරි දෙයකට කියලා තේරිලා තිරුපතිගේ ආත්මය දැන් භාගවී ගමේ හැමෝම ඉස්සරහා දූෂණය කරන්නම් කියලා එයාව ගමේ හැමෝම ඉන්න තැනට අරගෙන එනවා. මීළඟට තිරුපතිගේ ආත්මය ගමේ හැමෝම ඉස්සරහා භාගවී දූෂණය කරන්නට හැදුවත් භාගවී මේ වෙලාවේ ශිව දෙවියන්ගේ ගාතාව කියන නිසාම තිරුපතිගේ ආත්මයට හොඳටම කේන්ති ගිහින් භාගවීට හොඳටම පහර දෙන්න ගන්නවා. මීළඟට භාගවීගේ ශිව මන්ත්‍රයේ කෝටි 100 වතාව සම්පූර්ණ කරන්න තව එක අවස්ථාවක් විතරක් තියෙනකොට තිරුපතිගේ ආත්මය භාගවීට හොඳටම පහර දීපු නිසා මේ වෙලාවේ භාගවීට සිහිය නැති වෙනවා. ඔන්න මේ වෙලාවේ තිරුපතිගේ පවුලේ අය භාගවීට පහර දෙන්න එපා කියලා එයාව අතහැරලා දාන්න කියලා කිව්වත් තිරුපති නම් මේ දේවල් අහන්නේ නැතුව එයාගේ පවුලේ අයටත් පහර දෙනවා. මීළඟට මෙතන ඉන්න පොඩි ළමයෙක් භාගවීට ළඟට ගිහින් එයාව ඇහැරවන්න හැදුවත් භාගවීට ආපහු නැගිටින්නේ නැති නිසාම මේ පොඩි ගෑනු ළමයාගේ අතේ ගෑවුණු භාගවීට මෙතන තියෙන කෝවිලේ නන්දි ගවයාගේ ගාලා එයාට කියනවා භාගවීට බේරගන්න කියලා. ඔන්න මේ වෙලාවේ මෙතන ඉන්න නන්දි ගවයාට පණ ඇවිත් භාගවීට ළඟට ගිහින් ආපහු එයාට සිහිය ලබා දෙනවා. මීළඟට අපිට පෙන්නනවා අල්ලා බක්ස්මන්ට තිරුපතිගේ මිනිවල හාරලා එයාගේ ඇටකටු ටිකත් හොයාගන්න පුළුවන් වෙනවා. මීළඟට තිරුපති භාගවීට ආපහු පනාව නිසාම එයාගේ තන්ත බලයෙන් ගමේ හැමෝම එයාගේ වසගේට අරගෙන මේ කෝවිල කඩලා දාන්න තමා හදන්නේ. ඔන්න මේ වෙලාවේ භාගවීත් එයාගේ ගාතාව සම්පූර්ණ වෙන්න ශිව දෙවියන්ගේ ගාතාව අවසාන වතාවටක් කියනවා. ඔන්න මේ වෙලාවේ ශිව දෙවියන් මෙතනට ඇවිත් ගමේ හැමෝම තිරුපතිගේ ආත්මය පාලනය කරන එකෙන් ගලවලා ශිව දෙවියන්ගේ ත්‍රිශූලයත් භාගවීට දෙනවා. මීළඟට භාගවීත් ශිව දෙවියන්ගේ ත්‍රිශූලයෙන් තිරුපතිගේ ආත්මයට පහර දෙනවා. ඔන්න මේ වෙලාවේ අල්ලා බක්ස්මන් තිරුපතිගේ ඇටකටු ටිකට ගිනි තියනවත් අපිට පේනවා. ඔන්න මේ දේත් එක්ක තිරුපතිගේ ආත්මයට කරලා තිබුණු භූමදාන බන්ධනයෙන් ගැලවිලා එයාට නිදහස හම්බ වෙනවා. මීළඟට භාගවීත් මේ ගමේ හැමෝම තිරුපතිගේ ආත්මයෙන් බේරගන්න පුළුවන් වෙනවා. මීළඟට අපිට පේනවා ටික දවසකින් මේ ගමේ අය දකිනවා තිරුපතිගේ බයිසිකලේ ආපහු මේ ගමේ එහා මෙහා යනවා කියලා. ඔන්න මේ දේට හේතුව දැනගන්න නම් ඕගොල්ලොන්ට ඔඩේලා කතාමාලාවේ මීළඟට එන තුන්වන චිත්‍රපටිය බලන්න වෙනවා. ඔන්න මේ දෙයින් මේ කතාව අවසානයටපත් වෙනවා. ඉතින් වෙනද වගේම අපිත් එක්ක මේ කතාව අවසාන තප්පරේ වෙනකන් නරඹන්න එකතු නොගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මේ වගේ චිත්‍රපටි දිගටම බලන්න. දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඕගොල්ලන්ට මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක like එකකුත් දාන ගමන් ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා.